පද්ධති ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සූර්ය බලශක්ති තාවකාලිකව නවතා දමා සහාය වන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටිනවා. 2025 අප්‍රේල් 13 වන දින සිට අප්‍රේල් 21 වන දින තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ දිවයින පුරා වහල මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති බලශක්ති හිමියන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් සිදු කරනු ලබනවා. අවුරුදු 9 තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධවීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණීමේ අවදානමක් පවතිනවා. එබැවින් මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලේ මත සවිකරන ලද සූර්ය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලි බල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ.